හෙලෝ අද වීඩියෝ එකෙන් මම අද ඔයාලට අරගෙන එන්නේ සුන්දර නවසීලන්තය ගැනයි. නවසීලන්තයේ නෝත් අයිලන්ඩ් වල ලස්සන ස්ථාන කීපයක්, ඒ වගේම විනෝදයෙන් පිරි විනෝද ජනක අත්දැකීම්, විවිධාකාර වූ ඇඩ්වෙන්චර්ස් බලා ගන්න රැඳෙන්න මේ වීඩියෝ එකත් එක්ක. මේ අවුරුද්දේ මැද ජූලි මාසේ ඔන්න අපි නවසීලන්තයේ හැමිල්ටන් නගරයට ආවා. මේ හැමිල්ටන් නගරයේ ටිකක් පිටිසරට වෙන්න පැත්තක්. මේ ලස්සන දවසක ආරම්භයක්. හරිත වර්ණයෙන් පිරි තන පිටිය පුරා හිරු රැස් විහිදිලා හරිම ලස්සනයි. මේක වින්ටර් එක නිසා ගස්වල කොළ හැලිලා ඒත් මේක මේ පරිසරයට වෙනමම සුන්දරත්වයක් එකතු කරනවා. මේ වෙලාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4ක් විතර. හරිම සීතලයි. දැන් මම ඉන්නේ රොටරුවවර වෙලොසිටි වැලි ඇඩ්වෙන්චර් පාක් එකේ. ඔයාලට පේනවා ඇති අධිවේගී බෝට්ටුවක ඉතාම වේගයෙන් යන ත්‍රාසජනක ගමනක්. මේකේ එකවරකට දෙදෙනෙකුට විතරයි යන්න පුළුවන්. මෙයාලා කියන්නේ ඇඩ්‍රනලින් මට්ටම ඉහළ මට්ටමක නංවා ගන්න නම් මේක හොඳම අවස්ථාවක් කියලා. බලන්න ඉන්නකො කොහොමද මේ ගමන කියලා. ඔන්න ඊළඟට මම මේ ඇවිල්ලා ඉන්නේ වෙලොසිටි වැලි ඇඩ්වෙන්චර් පාක් එකේම තවත් තැනකට. මේකට කියන්නේ ෆ්‍රී ෆෝල් එක්ස්ට්‍රීම් කියලා. වින් ටනල් එකක් ඇතුලේ තමා මේ අත්දැකීම අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම කියනවා නම් උඩුගුවනේ පාවෙනකොට අපිට දැනෙන්නේ කොහොමද? අන්නේ අත්දැකීම මේ වෙලාවේ අපිට විඳ ගන්න පුළුවන්. මෙතන ඉන්න කාර්ය මණ්ඩලය හරිම මිත්‍රශීලී. ඒ නිසා ඉතින් අපිට මේ වෙලාව ගත වුණා තේරුණේවත් නැහැ. අපේ මේ කාලය හරිම රසවත් වුණා ඔවුන්ගේ මේ මිත්‍රශීලීභාවය, එයාලගේ තියෙන සපෝට් එක ඒව නිසා. ඉතින් බලන්න ඉන්නකො කොහොමද මේක වෙන්නේ කියලා. උඩුගුවනේ පාවෙන කුරුල්ලෙකුට කොහොමද දැනෙනව ඇත්තේ? අන්නේ අත්දැකීමම තමයි ඉතින් මේ. හරිම සුන්දරයි, ආස්වාද ජනකයි.
ඔන්න එහෙනම් Velocity Valley Adventure Park එකේ තවත් අත්දැකීමක්. මේක නම් හරිම ත්‍රාසජනකයි. මේක තමා මම දැකපු වේගවත්ම ඒ වගේම ත්‍රාසජනක ඔන්චිල්ලාව. හිතාගන්න පුළුවන්ද මේකේ වේගය පැයට කිලෝමීටර් 130ක්. එක සැරයකට දෙන්නෙකුට හරි තුන් දෙනෙකුට හරි විතරයි යන්න පුළුවන්. හද ගැස්ම එක මොහොතකට නතර වෙන තවත් ඒ වගේම විනෝද ජනක අත්දැකීමක්. බලාගෙන ඉන්නකෝ. මේකත් Velocity Valley Adventure Park එකේ තව ස්ථානයක්. මේක ලෝකේ තියෙන එකම එක human powered monorail race track එක. කැප්සියුල් එකක් ඇතුලේ එක පුද්ගලයෙක්ට විතරයි එකවරකට ඉන්න පුළුවන්. මේ කැප්සියුල් එක ඇතුලේ පැඩල් එකකින් තමයි අපි මේ වේගය ගන්නෙ. ඉතින් මේ පැඩල් දෙක පාගලා අපිට ගන්න පුළුවන් උපරිම වේගය පැයට කිලෝමීටර් 45ක්. ඉතින් මේ වේගෙන් නවසීලන්තයේ මේ අවට තියෙන ලස්සනම ලස්සන ෆාම්ලන්ඩ් හරහා මීටර් 200ක විතර ට්‍රැක් එකක් තුන් වටයක් අපිට යන්න පුළුවන් වෙනවා. පේනව නේද මේ ට්‍රැක් එකේ කොහොමද කැප්සියුල් ගමන් කරන්නේ කියලා. Yeah, good, good. So that's a slow lap, right? Yeah, that's a slow lap. අපි දැන් මේ ගමන් කරන්නේ නව ශ්‍රී ලංකාවේ රොටුරුවා කියන ප්‍රදේශයට. මේ ප්‍රදේශය අති විශේෂයි. හේතුව මේ ප්‍රදේශයේ තමයි තියෙන්නේ උණුදිය උල්පත්, ඒ වගේම පොළොව මතු පිටින් දුන් දාන උණු මඩ වගුරු මේ ප්‍රදේශයේ බහුලව දැක ගන්නට පුළුවන්. එහෙනම් පොඩ්ඩක් බලන්න ඊට පස්සේ අපි බලමු මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ පොළොව මතු පිටින් දුන් දාන ඒ වගේම උණුදිය උල්පත් උෂ්ණත්වය අධික මඩ වගුරු මේක හරිම පුදුම සහගතයි. බලන්න ආසයි. මීට කලින් ඇත්තටම නොදකපු දර්ශනයක්. ඉතින් රොටරුවා කියන නම හැදිලා තියෙන්නේ rotten eggs කියන ඒ වචන මිදිලයි. ඉතින් මේ නගරයට සල්ෆර් සිටි කියලා කියනවලු. පොළොව යටින් මේ ඉහළට එන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ්. මේක හරිම පුදුම සහගත අත්දැකීමක්. Mira la luz, Ryan. Mira a tu derecha la luz.
මේ ප්‍රදේශයේ භූගර්භයේ තියෙන අධික ක්‍රියාකාරීත්වය නිසා පොළොව යටින් කාබන් ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන වායු වර්ග මේ ප්‍රදේශයෙන් මතු පිටට එනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මෙතන මේ උෂ්ණත්වය වැඩි වෙලා තියෙන්නේ. ඇත්තටම මේ ජලය උෂ්ණත්වය අධිකයි. මේ මඩවල ඒ වගේම උෂ්ණත්වය අධිකයි. ඉතින් මේ මඩ සහ මේ ජලය විවිධ ක්‍රියාකාරකම් වලට යොදා ගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් රූපලාවන්‍ය ද්‍රව්‍ය හදන්න මේ දේවල් ලබා ගන්න. අපි මේ රොටරුවා බලන්න ආපු දවස අධික වැස්ස දවසක්. ඒ වගේම හරිම සීතලයි. ඉතින් ඒ තියෙන බාධක මැද්දේ තමයි අපි මේ රොටරුවා බලන්න ආවේ. නමුත් ඒ සියල්ල අපිට අමතක වෙලා ගියා මෙතන තියෙන අපිට ලැබුණු පුදුම සහගත අත්දැකීමත් එක්ක. ඔන්න මේකනම් වෙනස් අත්දැකීමක්. හරියට සුරංගනා ලෝකයකට ගියා වගේ. මේ තමා ත්‍රිමාන ශ්‍රව්‍ය දෘශ්‍ය මිරිඟුව. මේක ලෝකෙට ප්‍රථම වරට හඳුන්වා දෙන්නේ නව ශ්‍රී ලන්තයෙන්. ඉතින් බලන්නකො කොච්චර සුන්දරද කියලා. මේ තියෙන LED bulbs. ඒ වුණාට අපිට අපේ ඇස් දෙක ඉස්සරහා වෙනමම ලෝකයක් මවාපානවා. මේ තියෙන්නේ underwater ocean experience. අර කට්ටිය වාද කරනවා බලුවක් කරන යන්නේ මේ තමා flowers of waterfalls. මොහොතකට අපි සුන්දර පරිසරයක අතරමං වෙනවා. Journey of discovery. අභ්‍යවකාශයේ අත්දැකීම ලබා ගන්නට තප්පර කිහිපයකට පුළුවන් වුණා. මේකත් වෙනස්ම අත්දැකීමක්.
ලස්සනයි වටපිටාව. කොළ පාටට කඳු වලලු ඒවා මෙතින් අපි ඉදිරියට ඇදුණා. ඔන්න දැන් අපි නවසීලන්තයේ නෝත් අයිලන්ඩ් වලට සමුදෙන්නයි යන්නේ. ඉතින් අපි ආපු වාහනය ෆෙරි එකකට දාලා දැන් මේ ෆෙරි එකේ ඉදිරියට ඇදෙන ගමන්. අපි මේ යන්නේ නෝත් අයිලන්ඩ් වල වෙලින්ටන් වල ඉඳලා සවුත් අයිලන්ඩ් එකේ පික්ටන් කියන නගරය දක්වා.